කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවොත් මේ කැකිරාවේ සුදස්සන වගේ මිත්‍යා දෘෂ්ටිකයෙක්ද? එහෙම නැත්නම් මේ පුනර්භවයේවත් පිළි නොගන්නා භික්ෂුවක්ද? පුනර්භවය පිළිගන්නවද වහන්සේ? අර කවුද දන්නේයි මරණට පස්සේ මොකක් වෙයිද කියලා? මම හිතන්නේ 10කට 15කට වඩා මේ හාමුදුරන්ගේ මේ කොටස විතරක් මට එවලා තිබුණා. මේ හාමුදුරුවෝ කවුද ඇයි මෙහෙම කරන්නේ මෙහෙම කියලා. වාර්තා පවා පෙන්වමින් අපි පෙන්නුවත් සංවිධාන 300 ගණනාවක් මේ රටේ බෞද්ධයන්ට විරුද්ධව වැඩ කටයුතු කරනවා කියලා. මේ වෙලාවේදී මම මේ දක්වන අදහස තමයි කත්නූරේ සිරිදම්ම හාමුදුරුවෝ කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි. මම මේ වීඩියෝ එක දැකපු දවසේම රාත්‍රියේම අපේ කත්නූරේ සිරිදම්ම හාමුදුරුවන්ට පණිවිඩයක් තියුවා. වහන්සේ පරිස්සම් වෙන්න කියලා උන්වහන්සේ අදහස පිළිගත්තා. නායක හාරලා මේ කරන කැපකිරීම මෙතුවක් කල් මේ ජීවිතේ වයෝ වෘද්ධ වෙනකන් කැඹුරුව නම් කැඹුරුවේ පන්සලටද තමන්ගේ ගෙදරටද ඒ හින්දා ගමේ පන්සලත් එක්ක ඉන්න. කතෝලික පුද්ගලයෙක් මොහු වහන්සේට තරුණ සමාජය තුළ තියෙන ඒ අවධානයේ කැපීපෙනීම ඒක භාවිතා කරන්න. අපේ නායක හාරනේ සමහර මිනිස්සු ඉන්නවා මිනිස්සුන්ට රකින්න බැරි සිල් හාමුදුරලා ලව්ව රැක ගන්නවා. මේ සාකච්ඡාවේදී අර කැකිරාවේ සුදස්සනගේ උවමනාව එහෙම නැත්නම් කැකිරාවේ සුදස්සනත් සමග බෞද්ධ සමාජයේ විනාශ කිරීමේ වෑයම මුලින්ම පුනරුත්පත්තිය බොරුවක් කියලා පොඩි නෙගටිව් මාකටින් එකක් ගෙනිච්චා පුනර්භවය හරි වගේ එකක්. අන්තිමට පුනර්භවයත් මම පිළිගන්නේ නැහැ ත්‍රිපිටකයට අනුව වගේ කතන්දර කියන්න ගත්තා. අපි දන්නේ අනිද්දා දිනේදී උන්වහන්සේම වැඩි පාරකයයිද කියලා. මොකද අපි දැක්ක පහුගිය කාලය තුල සමහර භික්ෂුන් වහන්සේලා හාමුදුරුවනේ වතුර එකක්වත් වළඳන්න එපා මොවුන්ගේ. ඒ නිසා ඒ තරම් අපි භයානක සමාජයක අද ඉන්නේ. ඔය කියනනේ අපි වුන් ඒ කාලේ මෙහෙමයි කෙරුවේ කියලා. එහෙමනම් කියන්න එපා. පුර ධම්මාලෝක හාමුදුරුවෝ ඇතුළු මේ ලංකාවේ වර්තමානයේ වෙන විටින් වහන්සේලා බොහෝ දෙනෙක් කියන්න සතුටුයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බිහි වුණු විද්‍යාර්ථීන්. යුගයේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන භික්ෂුවක් තමයි කත්නෝරි සිරිදම්ම හාමුදුරුවෝ.